පින්වත්නි මේ බුද්ධ වන්දනාවට කාලයයි මේ ධාතු වන්දනා කාලයයි මේ අරහන්ත වන්දනා කාලයයි පින්වත්නි යම් කලයක බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීම ලෝකයේ බහුලව සිදුවනවා නම් ඒ කාලය මිනිසුන්ගේ අකුසල් දුරවන කාලයයි. පාපයන් ප්‍රහාණය වන කාලයයි. අධර්මය ලෝකයෙන් දුරවන කාලයයි. යම් කාලයක තථාගතයන් වහන්සේ නමස්කාර නොලබයිද එකල්හි මාරයා නමස්කාර ලබන කාලය උදා වෙනවා. මාරයා නමස්කාර ලබන කාලයේ අධර්ම රාගයක් විසම ලෝභයක් බලවත් වෙනවා. ධර්මයේ සේයාවක්වත් දකින්නට නොලැබෙන ආකාරයට සද්ධර්මය අතුරුදහන් කරන්නට බලයක් ඒ මාර වන්දනාවට තිබෙනවා. ඒ නිසා පින්වත්නි බුදුවරුන්ගේ ශාසනය පවතින කාලයේ තථාගත බුද්ධ වචනය අසන්නට ලැබෙන කාලයේ සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩ සිටින කාලයේ පින් කැමති ඥානවන්තයන් විසින් අප්‍රමාදීව බුද්ධ වන්දනා බුද්ධෝපස්ථානයන් සිද්ධ කළ යුතුයි. පමාද රහිතව ගුණධම් දියුණු කිරීමට දක්ෂ විය යුතුයි. එනිසා පින්වත්නි තථාගත අරහත් සම්්‍යක් සම්බුද්ධ වූ අපගේ බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කිරීමත් තථාගතයන් වහන්සේගේ අනුපමේය ගුණ කඳ ආදරයෙන් හදවතේ දරා ගැනීමත් ශ්‍රේෂ්ඨ උත්තරීතර ශ්‍රාවක සංඝයා විසින් අද දක්වා පවත්වන ලද මේ නෛර්යානික ශාසනය මගේ උරුමයක් කියා තමා තුළට පමුණවාගෙන ආදරයෙන් සිහි කිරීම ඔබ ළඟ වැටෙනවා නම් මේ නිවන අවබෝධ කිරීම බොහෝ දුෂ්කර දෙයක් වෙන්නේ නැහැ. නිවන අවබෝධ කිරීම කර්කශ කටෝර මාර්ගයකින් කළ යුතු දෙයක් බවට පත් වෙන්නේ නැහැ. එනිසා මේ අද දවසේ උදෑසන සම්බුද්ධ පූජාවන් පවත්වලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ අත්පස වැඩගෙන වදාළ සාරිපුත්ත මොග්ගල්ලානාදී මහෝත්තමයන් වහන්සේලාගේ ගුණ කඳ සිහි කරමින් සංඝයා විෂයේ දක්ෂිනාවක් පූජා කරලා ඒ උතුම් දක්ෂිනාවෙන් ජනිත වෙච්ච අප්‍රමාණ කුසලයෙන් ප්‍රමුදිත භාවයට පත් වෙලා සිතේ සතුට පුරවාගෙන සන්ධ්‍යාවේ අටෝරාසියක් ගිලන්පස සකස් කරගෙන චතුමදුර සහිතව ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා ගිලන්පස පූජාව පවත්වන වේලාව බුද්ධෝපස්ථානය ස්මරණය කරමිනුයි අද මේ පින්කම පැවැත්වෙන්නේ. පින්වත්නි සාමාන්‍යයෙන් ගෙවල් වල උපන්දින සාද තියෙනවා. විවාහ සංවත්සර උත්සව තියෙනවා. ඊට අමතරව මල්වර උත්සව තියෙනවා. විවාහ උත්සව තියෙනවා. එහෙම නොයෙකුත් සංවත්සරයන් සම්මරනවා. සාමාන්‍ය ගෙවල් වල සංවත්සර තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශුද්ධ ශාරීරික ධාතුන් වහන්සේලා රන් කරඬුවේ වඩා හිඳුවා මෙම නිවසේහි මතුමහල් තලයෙහි තනන ලද උතුම් ධාතු මන්දිරයට වැඩමවා
සම්බුද්ධ පූජාවන් පැවැත්වීම ආරම්භ කොට සත්වසර ගත වීමේ සංවත්සරය නිමිත්තෙන් තමයි අද මේ පින්කම පැවැත්වෙන්නේ. සාමාන්‍යයෙන් අසංක ලැබෙන්නේ නැති දුර්ලභ වාසනාවක්, දුර්ලභ අවස්ථාවක්. එතකොට මේ අවස්ථාව නිසාද තථාගතයන් වහන්සේ නමස්කාර කිරීම ආරම්භ කරලා සත්වන වර්ෂය සිහි කරමින් පවත්වන උතුම් පින්කමටයි ඔබ හැමදෙනාම සම්බන්ධ වී සිටින්නේ. දරුවෙක් හැදුවා නම් දැන් ඒ දරුවට අවුරුදු 7ක්. වෙන මොකක් හරි වෙන උත්සවයක් පටන් ගත්තා නම් ඒ උත්සවයේම අවුරුදු 7යි. අලුතෙන් අසාර්ථක ව්‍යාපෘති මිනිස්සු ආරම්භ කරනවා. ඒ ව්‍යාපෘති තිබියදී ඒ මිනිසුන් මරණයටපත් වෙනවා, පරලොව යනවා. අසාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කරපු මිනිස්සු අසාර්ථක ලෙස පරලොව යද්දී සාර්ථක වැඩපිළිවෙලක් කැමති මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ශාසනය පරිහරණය කරගන්නවා. දුකසේ ඊතා වෙරවීරියෙන් මහන්සියෙන් ගෙවල් දොරවල් හදලා ව්‍යාපාර ස්ථාන දියුණු කරලා හරියම්බ කරලා දරුවන්ට උරුමය පවරලා දෙමව්පියෝ ගිය යනවා. උරුමය පැවරුවාට පස්සේ ඒ දරුවන්ගේ අඹුවන් හෝ සැමියන් ඒව අයිති කර ගන්නවා. ඊට පස්සේ නොදන්නා මුණුබුරන්ට, නොදන්නා මිනිපිරියන්ට ඒ ධනය හා ව්‍යාපාර නිවෙස් ආදී උරුම වෙනවා. පරලොව ගිය උදවියට ඒ කිසිවකින් පළක් වෙන්නේ නැහැ. පරලොව ගිය උදවියට ඒ කිසිවකින් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අසාරවත් ලාමක මෝඩ ජනයා සතුටු කරන්නට පුළුවන් මේ ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි ඉඩකඩම් වගේ දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඥානය උපදවගත්ත කෙනාට ඒ තරම් වටිනා දේවල් විදිහට පේන්නේ නැහැ. ධර්මයෙන් ඥානය නූපදවත් කෙනාට, ධර්මයෙන් ඥානය නූපදවාගත් කෙනාට මේ භවභෝග සම්පත් හරි වටිනවා. ගොඩාක් වටින දෙයක් විදියට තමයි ලාමක ජනයාට මේ කාම සම්පත් වැටෙන්නේ. ඔවුන් මේ ගෙවල් දොරවල් තනන්නේ, යාන වාහන ගන්නේ, වතු පිටි ආදී නඩත්තු කරන්නේ. විශාල තණ්හාවක් හිතේ තියාගෙන, ආසාවක් හිතේ තියාගෙන, මගේ කියන අදහස ඇති කරගෙන. ඒ වගේ ලෝකෙක බුදුරජාණන් වහන්සේ මගේ කියන අදහස ඇති කරගෙන, ශ්‍රී සද්ධර්මය මගේ කියන අදහස ඇති කරගෙන, ශ්‍රාවක සංඝයා මගේ කියන අදහස ඇති කරගෙන තමන්ගේ නිවසේ තුන් වරුවේ ලෞතර බුදුරජාණන් වහන්සේට ජීවමාන සංඥාවෙන්, ජීවමාන බුදුරජාණන් වහන්සේට සත්කාර කරනවය, ගෞරව කරනවය, සම්මාන කරනවය කියන අදහසින් බුද්ධෝපස්ථානයන් සිද්ධ කිරීම මොනතරම් ඥානවන්තද, මොනතරම් අර්ථ සහිතද. මොකද පින්වත්නි, ඒ ඥානවන්ත බුද්ධ පූජාව අර්ථ සහිත බුද්ධ පූජාව පරලොව යන කල්හි රැගෙන යනවා. නිවන දක්වාම ඥානය උපදවා දෙන්න උපකාර වෙනවා. පින්වත්නි, බුද්ධ වන්දනාව සුළුපටු දෙයක් කියලා හිතන්න එපා. බුද්ධ පූජාව සුළුපටු දෙයක් කියලා හිතන්න එපා. උපනූපන් ජාතියෙහි නරකාදී උපදින්න තියෙන අකුසල් දුරු කර දමන්නට පුළුවන් ආනුභාවය බුද්ධ පූජාවට, බුද්ධ වන්දනාවට තිබෙනවා.
සංසාරයේ නොයෙක් ජීවිතවල වැරදීමෙන් සිද්ධ වෙච්ච මිත්‍යා දෘෂ්ටි ගත්ත ආත්මවල වැරදි, මිත්‍යා දෘෂ්ටි ගත්ත ආත්මවල අකුසල් මැඩ පැවැත්වීමේ බලයක් බුද්ධ පූජාවට තියෙනවා, බුද්ධ වන්දනාවට තියෙනවා. සසර සැරිසරනා කල්හි ආයු වර්ණ සැප බල ප්‍රඥා ප්‍රතිභාපූර්ණ භාවය හා ඥානවන්ත භාවය, තර්ක ඥානය අර්ථ ඥානය ලබා දීමේ හැකියාව බුද්ධ වන්දනාවට බුද්ධ පූජාවට තිබෙනවා. දක්ෂ ලෙස, ඊතා දක්ෂ ලෙස භාවනාවෙහි සිත පිහිටුවා ගැනීමේ හැකියාව, බුද්ධෝපස්ථාන සිද්ධ කිරීමේ හැකියාව, බුද්ධෝපස්ථාන සිද්ධ කිරීමෙන් පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේට පවත්වන පූජා සත්කාර මොනතරම් බලගතුද, ඒ හේතුවෙන් හටගන්න කුසල විපාකය නිසා නිවන් දකිනා ජාති දක්වා තිසරණයෙන් තොර මිත්‍යා දෘෂ්ටියකට යන්නේ නැහැ. කර්මඵල විශ්වාස නොකරන මිත්‍යා දෘෂ්ටික කුලයක උපදින්නේ නැහැ. ඒ තරම් බලයක්, ඒ තරම් අනුභවයක් බුද්ධ පූජාවට තිබෙනවා, බුද්ධ වන්දනාවට තිබෙනවා. එනිසා පින්වත්නි, බුද්ධ වන්දනාව පෞසෝදන්ට තියෙන උත්තරීතර පුණ්‍ය ගංගාවක්. ගැඹුරු පව් හදපතුලේ තැන්පත් වෙලා තියෙන, හදපතුලට විනිවිද ඇනිලා තියෙන, තියුණු උල් වගේ බැසගෙන තියෙන භයානක පාපයන් මැඩ පැවැත්වීමේ බලය, ආනුභාවයක් බුදුරජාණන් වහන්සේට දෑත එකතු කොට නමස්කාර කිරීමෙන් සත්‍යයන්ට සැලසෙනවා. මක්නිසාද මේ ක්ෂීරපතය සහිත මන්දාකිනි තරු වලල්ල පුරාවට එයින් එහා විශ්ව ධාතුවේ අනන්ත සීමාවට බුදුරජාණන් වහන්සේ හා සමාන උත්තමයේ ආය පහළ වෙන්නේ නැහැ. පහළ වෙනවා නම් ඒ බුදු කෙනෙක්මයි. බුදුරජාණන් වහන්සේ හා සමාන මහා පුරුෂයෙක්, ආනුභාව සම්පන්න පුරුෂයෙක්, තේජස්වී ගුණකදම්බය තියෙන උත්තමේ, ප්‍රාතිහාර්ය සහිත 이르දි බලය තියෙන උත්තමේ, දස බල ඥාන, විසරද ඥාන, අකම්පේය ඥාන තිබෙන මහා පුරුෂයෙක් වෙන ලෝකයේ නැහැ. එබඳු උතුමාණන් වහන්සේ යම් කෙනෙක් දෑත් ඔසවා නමදී නම්, එබඳු උතුමාණන් වහන්සේ දැක යමෙක් හිස පහත් කොට නමදී නම්, එබඳු උතුමාණන් වහන්සේට ගරු සත්කාර කරයි නම්, ඇඟිලි එකතු කොට අංජලි කර්මය කරයි නම්, ප්‍රිය වචනයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණයට ප්‍රශංසා කරයි නම්, එහි විපාකය මෙතෙකයි කියා සීමා කරන්නට බෑ. බුද්ධාලම්බන ප්‍රීතියෙන් එක දන් හැන්දක් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කරන කෙනෙකුට, ඒ වාසනාව ලබා ගන්න කෙනෙකුට, බුදු කෙනෙකුට එක බත් හැන්දක් පුදන්ට වාසනාව ලබා ගන්න කෙනෙකුට, ඒ බත් සරළුවක් පාසා, ඒ බත් ඇටයක් පාසා අප්‍රමාණ වූ සැප විපාකයක් සසරදී ලැබෙනවා. නිවන් දකින ජාති දක්වා පුදුමාකාර ආරක්ෂාවක් මේ භයානක සසර ගමනට ඒ බුද්ධ වන්දනා කළ පුද්ගලයාට ලැබෙනවා. එක දන් හැන්දක් පුදපු විපාකය. එනිසා පින්වත්නි, පව් කන්දක් නසන්ට එක බුද්ධ පූජාව පිණිස තබන දන් හැන්දකට පුළුවන්.
එනිසා මේවා තමයි සංවත්සර වශයෙන් සිහි කර කර සමරන්ට ඕන පින්කම්. සිහි කර කර ප්‍රීතිමත් වෙන්න, සතුටු වෙන්න, සොම්නසටපත් වෙන්න. අනේ මා විසින් මෙසේ මහත් වූ මහත්ඵල වූ මහානිසංස වූ පින්කම් කරගත්තාය කියලා ප්‍රීතියටපත් වෙන්න. මේ පින්කම් වලින් ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පින්වත්නි, ඥානවන්ත උදවිය ලාමක විදියට ජීවිතය ගත කරන්න කැමති වෙන්නේ නැහැ. ඥානවන්ත උදවිය ආයුෂය ගෙවිලා යනකම් නිින්දෙන් කාලය ගෙවන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාලා යමෙක් බොහෝ කොට නිදනවා නම් ඔහුගේ මේ ජීවිතය වඳ බහිනවා, සාර්ථක වෙන්නේ නැහැ. යමෙක් බොහෝ කොට නිදනවා නම් ඔහුගේ පරලොව ජීවිතයත් වඳ බහිනවා, සාර්ථක වෙන්නේ නැහැ. නිවන කිසි කලක සාක්ෂාත් කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා විමුක්තියත් වඳ බහිනවා. නිතර නොනිදන කෙනෙක් නම්, නිතර නිදාගන්නේ නැති කෙනෙක් නම් එයා බොහොම සෞභාග්‍යවන්තයි. එයා වඳ බහින්නේ නැහැ. එයා හොඳට පීදිලා සරු ඵල සහිත රුකක් වගේ මහත්ඵල මහානිසංස කුසල විපාක උපදව ගන්නවා. නිදි වරණ කෙනාගේ මෙලොව සාර්ථකයි. නිදි වරණ කෙනාගේ පරලොව සාර්ථකයි. ඒ නිසා බුදුවරු නිදා ගැනීමේ අනුසස් දේශනා කළා නැහැ. මම බලන්නකො මේ ත්‍රිපිටකයේ කොයිවත් නිදා ගැනීමේ ආනිසංස දේශනා කළ සූත්‍රය නැත. තිබෙන්නේ ජාගරය පිළිබඳ. ජාගර කියන්නේ නිදි වැරීම. ජාගරයේ අනුසස් දේශනා කළ සූත්‍රෙ මත බොහෝයි. මොකද භාග්‍යවතුන් වහන්සේ මේ මනුස්ස ආයුෂය කොයිතරම් ස්වල්පයක්ද කියලා උන්වහන්සේගේ ඥානයෙන් මනා කොටම දන්නා උත්තමයා. උන්වහන්සේ වදාළේ කොහොමද? සූර්ය චන්ද්‍ර මණ්ඩල කරකැවෙන වේගයට වඩා වේගෙන් ඒ සූර්ය චන්ද්‍ර මණ්ඩල වල අධිපති දෙවිවරු ගමන් කරනවා. ඒ දෙවිවරුන්ගේ ගමන් වේගයටත් වඩා වේගෙන් මිනිස්සුන්ගේ ආයුෂ ගෙවිලා යනවා. දැන් අපිට මනුස්ස ලෝකේ ඉන්න නිසා පින්වත්නි ඒ ගැන අදහසක් නැහැ. ඒ ගැන කල්පනා කරගන්න බෑ. අපිට හිතනවා අවුරුදු 100ක් 80ක් 90ක් 70ක් සෑහෙන කාලයක්. 50ක් වුණත් අර්ධ ශතකයක් ලොකු කාලයක්. නමුත් විශ්වයේ ආයුෂයට සාපේක්ෂව මේ සමස්ත ලෝක ධාතුවේ අනන්ත මන්දාකිනි වල ආයුෂයට සාපේක්ෂව අංශු මාත්‍රයක්වත් අපි ජීවත් වෙන්නේ නැහැ. තාම සුළු කාලයක්වත් අපි ජීවත් වෙන්නේ නැහැ. ගණනය කරලා බැලුවොත් ඥානයෙන් සර්වඥයන් වහන්සේ වදාරනවා අපමිදම් භික්ඛවේ මනුස්සාන ආයු ගමනීයෝ සම්පරාය. ඊටාම ස්වල්පයයි මේ මනුස්ස ආයුෂය. අපිම ටිකයි. ඊටාම අල්ප ආයුෂය. ඔරයන් කියලා තියෙනනේ දඩයක්කාරයා කියලා තරුපන්තියක්. ඔරයන්ගේ බෙල්ට් එකේ තියෙනවා නිලනම් කියලා තාරකාවක්. මේ නිලනම් පුපුරලා විනාශ වුණාම අවුරුදු 500කට වඩා ගිහිල්ලා පෘථුවියට පේනවා පුපුරලා විනාශ වෙනවා. අවුරුදු 500කට විතර පස්සේ. එහෙම තමයි විද්‍යාඥයෝ ගණන් හදලා තියෙන්නේ. පෘථුවියට පේන්න අවුරුදු 500ක් යනවා. එතකොට දැන් අද නිලනම් පිපුරුවොත් අවුරුදු 500කින් පොළොව වාසීන් දකිනවා නිලනම් පුපුරනවා. එහෙනම් දෘෂ්ටිය සාපේක්ෂයි. නිලනම් අතීතයේ පුපුරලා එහෙනම් අනාගතයේ කොයිද තියෙන්නේ? අතීතයේ කොයිද තියෙන්නේ?
කාලයක් අවකාශයක් අතර තියෙන සංඥා විපල්යාසය වැරදි හඳුනා ගැනීමක් මේ කාලයක් අවකාශයක් අතර තියෙන වැරදි හඳුනා ගැනීමට කියන නම තමයි ජීවිතය. ඒක සත්‍යයක් නෙවෙයි. ඒක එක්තරා අර්ථ නිරූපණයක් පමණයි. ඇත්තටම සම්මුතියක් විතරයි. පරමාර්ථ වශයෙන් මූල ධාතු ටිකක් විතරයි. ඉතින් ඒ නිසා මේ ජීවිතය පින්වත්නි අර්ථ සහිතව බුදුරු උගන්වනවා. බඹයක් පමණ ශරීරය තුළම අවබෝධ කරගන්න ඕන. මොකද මේ මුළු ලෝකයම පවතින්නේ මේ ස්කන්ධයන් පවතිනකම්. මේ ශරීරයත් එක්කනේ අපි ලෝකයට ගනුදෙනු කරන්නේ. ශරීරය නිරුද්ධ වුණාම ලෝකයේ සමග තියෙන ගනුදෙනු අවසන් වෙනවා. නව ශරීරයක් සමගයි නැවත ලෝකයට ගනුදෙනු කරන්නේ. ඇස ඇතිතා රූප ඇත. රූප ඇතිතා ඇස ඇත. එපමණයි. ආයතන ආධ්‍යාත්මික ආයතන තියෙනකම් බාහිර ආයතන තියෙනවා. බාහිර ආයතන තියෙනකම් ආධ්‍යාත්මික ආයතන තියෙනවා. වෙන කිසිවක් නැහැ. ඒ නිසා ඔබ ඥානවන්ත වෙන්න ඕන. ජීවිතේ වටිනාම අවස්ථාව මේ ඔබ ගෙවන අවස්ථාව බව තේරුම් ගන්න. අනාගතයට මොනවා වෙයිද? අනාගතයට මොනවා හරි වෙන්න අපිට අතීතයක් තියෙන්න එපේ. අතීතයේ වාසය කළ කිසිවක් දැන් නැත. අතීතය සීනයක්. අතීතය සීනෙන් අනුභව කළ දෙයක්. අතීතය සීනෙන් ආලේප කළ විලවුන් වර්ගයක්. අතීතය සම්මුතියක්. අතීතයේ මම නැහැ. අතීතයේ අපට ඕන විදිහට පවත්වන්න පුළුවන් වුණ කිසිවක් නැහැ. එසේනම් අනාගතයත් සම්මුතියක්. අනාගතේ මම නැහැ. එහෙනම් අනාගත සැපය වෙනුවෙන් ධනය ගබඩා කරන්නෝ අඥානයෝය කියලා බුදුරු උගන්වනවා. බුදුරු මොකද්ද ගන්නේ? අනාගත සැපය වෙනුවෙන් ධනය ගබඩා කරනවා නම් ඒගොල්ලෝ අඥානයි. එහෙනම් ධනය ගබඩා කරන්න එපාද? ගබඩා කරන්න මොකටද? මොකටද? ධනය ගබඩා කරන්න ව්‍යසන කාල පරම්මුකේන. හරදර කාලයක් ආවොත් ප්‍රයෝජනයට ගන්න ටිකක් ගබඩා කරාම ඇති. අනාගතය වෙනුවෙන් ගබඩා කරන්නෝ අඥානයෝ. ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් ඔබෙන් ඇහුවොත් තාත්තගේ නම දන්නවා. සීයාගේ නම මතක් කරලා කියයි. ඒ සීයාගේ තාත්තගේ නම දන්නේ නැත. අපි වෙනුවෙන් ධනය ගබඩා කළ මේ ඉඩ කඩන් අල්ලා ගත්ත වතු පිටි නඩත්තු කළ කම්බි කට්ට දාලා කටු කම්බි රෝල් කරකෝපු කිරියත්තලා ඉන්න නැතුවද මුත්තප්පලා ඊට මේ අපේ දාන පරම්පරාව තල්ලු කරාන ආපු පිරිසක් නැද්ද? ඉන්නවා. බලන්න දෙවැනි පරම්පරාවට යනකොට නමවත් දන්නේ නැහැ. නමවත් දන්නේ නැහැ. කොච්චර අසාර්ථකද වරන්නේ වගේ ව්‍යාපෘති. ඒගොල්ලන්ගේ ව්‍යාපෘති ඒ විදිහටම නහය කට අතපය ඔක්කොම තියෙන සෙට් එකක් ඉන්නවා. ඊටපු තැනක් නැහැ. හඳුන්වපු නමක් නැහැ. දැන් බලන්නකො අපි ඉතින් බොඩි වොෂ් දාලා ෆේස් වොෂ් දාලා සරසලා ලස්සන කරලා ඉතින් මේක හරියට ආදරෙන් නඩත්තු කරනවා. ස්ක්‍රබ් කරනවා, සලූන් යනවා, අයිබ්‍රෝස් හදනවා, ඒව කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපසම්පදා වෙලා නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ ආදරෙන් නඩත්තු කළාට දැන් සංඝයා විදිහට අපිව ගෞරවයෙන් නඩත්තු කරනවා. ඔය මොනවා කළත් මේ සසනය නතර වෙච්ච ගමන්
හදවත නිහඬ වෙච්ච ගම. මේක දරදඬු වෙලා සීතල වෙනකොටම පැයක් දෙකක් ට්‍රොලියක දාලා මුල්ලක තියලා අර මෝචරියටම තමයි තල්ලු කරන්නේ. මේ ඇදලා දාන පිට් එකක් එතකොට අත් දෙකක් තද කරලා ගැට ගහලා කකුල් දෙකක් ගැට ගහලා තල්ලු කරලා දානවා අර ලාංචුවක් කැරලා ඇතුළට. ඉස්සත්තු අර ප්‍රොජෙක්ට් එක බලන්න මේ ව්‍යාපෘතියම අසාර්ථකයි තප්පරේ. අවුරුදු 70ක් උස්ම අරගෙන විනාඩි 2යි නතර කරේ. විනාඩි 2යි අසාර්ථකයි. අවුරුදු 70ක් කවලා පොලා නඩත්තු කරලා 70ක් නම් වාවන්න පුළුවන්. හරි හමන් විදියට කොටයක් වුණට තද කරලා විනාඩියක් දෙකක් අල්ලන් හිටියොත් අවුරුදු 25ක් එච්චර තමයි. දැන් ඔන්න චූටි කකුලේ පුංචි තුවාලයක් වෙනවා. පොඩි තුවාලයක්. දැන් අපි පෞගිය දවස්වල දැක්කම තුවාලයක් වුණා. ඒකේ මඩ චුට්ටක් ගෑවුණා. හැදුනා වුණා. අමාරු වුණා. හොඳටම අමාරු වුණා. පස්සේ ඔයාකට මී උණ කිව්වා. වක්ගඩ දෙක වැඩක් නැහැ කිව්වා ડોක්ටර්. අවුරුදු 25යි මැරුණා. චූටි තුවාලයක් හැදුනේ. අර මී උණ ඔයා එන්න එපා. මීයෝ චූ කරපු ඒ වතුර අපේ ගෑවෙන්න එපා. එහෙම තියනවා. ඉතින් දියම් මිටියෝ කෑවා වගේ චූටි ඇඟිලි පුරුකක පොඩි තුවාලයක් තියෙන කෙනෙක් සෙරපු දෙකක් එහෙම නැතුව පාරේ යනකොට හරි ගෙදර ඇවිදිනකොට හරි මේ මීයෙකුගේ මූත්‍රා ටිකක් ගෑවිලා මැරිලා යන්න පුළුවන්. එච්චර දුර හිතන්නත් එපා. පොඩි මදුරුවෙක් කාලා මැරිලා යන්න පුළුවන්. එච්චර ඒකත් ලොකු වැඩි කියලා හිතන්නකො. මේ අනුභව කරන ආහාරයක් උගුරේ හිර වෙලා උස්ම ගන්න බැරුව මැරිලා යන්න පුළුවන්. මේ හොඳ ප්‍රණීත භෝජනයක් අනුභව කරලා ඒ භෝජනය ආසාත්මික වෙලා විස වෙලා මරණයටපත් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මරණය පැමිණීමෙන් මේ ජීවිතය අසාර්ථක වෙනවා. අනේ මට පුත්‍රයෙක් සිටිනවාය, මට දුවෙක් සිටිනවාය, මට දරුවන් කිහිප දෙනෙක් සිටිනවාය. තාම ඔවුන්ගේ යුතුයකම් ඉටු කර අවසන් නැතය. තව තියනවාය. කෙල්ල පෝරුවට නග්ගලාම එන්නම්. ඔල්ලා රට යවලාම එන්නම්. ඩිග්‍රී එක ගත්තට පස්සේ පොඩි එකී එන්නම්. ගෙදර ඉස්සරහ කෑල්ල තව ටිකක් තියෙනවා, ටයිල් ටික අල්ලලා ඉස්සරහ ඵලේ බාලම එන්නම්. මේ පින්වත්නි විහිළු මේවා තමයි ප්‍රලාප. මේවා තමයි හිස් වචන මිනිසුන්ගේ. කොයි තරම් අර්ථ සහිතද බුදුරජාණන් වහන්සේගේ වචන. උන්වහන්සේ වදාලා මේ මිනිස්යන් විසින් ලාමකදී රැස් කරලා ලාමක විදියට මැරලා යනවා. ඉතින් ඔබ කැමති නැද්ද මිනිස්සෙක් විදියට ශ්‍රේෂ්ඨ දේ රැස් කරලා ශ්‍රේෂ්ඨ විදියට මැරලා යනවා. ලබුවටනේ බුදු පූජා කියන්නේ. තුන්වරේ බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන්ට කරණීය මෙත්ත සූත්‍රයවත් පාඩම් කරගෙන පළඟක් බැඳගෙන හිත දමනය කරගෙන විනාඩි 5ක් විනාඩි 6ක් යනකොට කියලා ඉවර කරන්න පුළුවන්. මෙත්ත සූත්‍රය සජ්ජායනා කරන්න, අර්ථ මෙනෙහි කරන්න, සියලු ලෝක සත්වයාට සමාව දන් දීලා ආදරය දන් දීලා වාසය කරන්න, අනුකම්පාව පතුරවන කෙනෙක් වෙන්න ලෝකයට. පින්වත්නි, මේ බුදුවරුන් සරණ යෑම එසේ මෙසේ කාරණයක් නෙවෙයි. පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩම කරපු කාලේ උන්වහන්සේගේ ධාතු තූපය රණින් පැන්වේ යොදුන් 100ක් උසයි. ඒ ධාතු තූපය මැණික් ඔබ්බලා
සුන්දර විදියට තනලා තිබුණා. පින්වත්නි ලක්ෂ ගණන් මේ ධාතු තුප්පයට පූජා පවත්තන්ට එනවා. ඒ එන උදවිය ඔබ දන්නවා දැන් මහසෑයට ගියා දලදා නාමදුරෝ වඳින්ට ගියා හිස් සතින් යන්නේ නැහැ. උදෑසනම යනවා නම් කිරියාහාර භෝජන දානයන් නොයෙකුත් ආහාර වර්ග පළතුරු වර්ග පූජාවට අරගෙන යනවා. උදෑසන කාලයෙන් පස්සේ යනවා නම් අෂ්ටපාන චතුමතුරු බෙහෙත් ගිලන්පස අරගෙන යනවා. ඒ කාලෙත් එහෙමයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු තූපය පුදන්ට ලක්ෂ ගණන් සෙනඟ ප්‍රණීත භෝජන අරගෙන මහත් වූ ආදර ගෞරවයෙන් යනවා. ඉතින් මේ උදවිය ගිහිල්ලා පූජා කරනවා ධාතු සෑයට මේ පූජාව. ඉතින් පූජා කරලා ධාතු සෑය පිරීලා ඉතිරිලා යනවා මේ පූජාවලදී. එතකොට මේ ස්තූපය පවිත්‍ර කරන්ට ඉන්න මිනිස්සු මේ පූජාවන්ගේ තියෙන ආහාර ඔක්කොම එකතු කරලා පිරිසිදු කරලා ඉන්නවනේ. ඒගොල්ලෝ ඉතින් මේ කෑම જાති ඔක්කොම එකතු කරලා අරගෙන ගිහිල්ලා තැන් වල ගොඩවල් හදනවා මළුවෙන් එහා කැලේ. ඉතින් ඔය කැලේ ඉන්න බල්ලෝ පුරුදු වෙලා හිටියා මේ ආහාර අනුභව කරන්නට ලක්ෂ ගණන් එනවානේ. එතකොට ඉතින් ඌරෝ එනවා, බල්ලෝ එනවා, පැණි රස කෑම කන්න කැමති කූඹි එනවා, නොයෙක් જાතියේ සත්තු වෙනවා. මේ සතුන් අතර ටිකක් ඉවතියන කල්පනාවක් තියෙන යමක් තේරෙන මේ බල්ලෝ වගේ සත්තු, ඌරෝ වගේ සත්තු සෑය දිහා බලාගෙන උදෑසනට බලාපොරොත්තු සහිත ඇස්වලින් ඉන්නවා. මොනවද කන්ද සෑය දිහා බලන් ඉන්නේ? කෑම එනවා කියන සංඥාව. සෑය දිහා බලාගෙන බලාපොරොත්තු සහිත කල්පනාවෙන් ආහාරයෙහි ප්‍රසන්න සිතින් මොන සිතින්ද ආහාර පිළිබඳ ප්‍රසන්න සිතින් බලන් ඉන්නවා. මම කල්පනා කෑම ගැන තියෙන ප්‍රසන්න භාවයෙන් ඉන්නවා. ඔබ දැකලා ඇති දැන් හැමදාම කෑම දෙනකොට ලේන්නේ එහෙම කුරුල්ලෝ එහෙම බලන් ඉන්නවා ලෑල්ලට වෙලා. එනකම් බලන් ඉන්නවා. එනකොටම තට්ටු ගහලා ලේන උඩ පැනලා ටින් ගාලා පුරුදු වුණාම කෑම හොයන එක නවත්තලා ලෑල්ලට වෙනවා. ඒ වගේ මේ සත්තුත් මේ සුනකය සූකරය ආදී මේ සත්තු වෙන තැන්වලට කෑම හොයන්ට යන එක නවත්තලා පදුමුත්තර ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ හංසවතී නුවර තනන ලද යොදුන් 100ක් උස මැණික් ඔබ්බපු ධාතු තූපයට ප්‍රසන්න බවට පත් වුණා. පැහැදුනා. මොකටද පැහැදුනේ? භෝජන ලැබෙන නිසා පැහැදුනා. දැන් ඉතින් වලිගේ වනවන දිව එළියට දාගෙන සෑය දිහා බල එහෙට මෙහෙට දුව මේගොල්ලෝ ඉන්නවා කෑම එනකම්. පින්වත්නි එසේ පදුමුත්තර බුදුරජුන්ගේ ධාතු තූපයෙහි ඉවදලන පූජා ආහාරය අනුභව කළ ඒ සූකරයන් සුනකයන් මරණින් මතු සුගතියේ ඉපදුනා මක්නිසාද? බුදුරජාණන් වහන්සේගේ ධාතු තූපය ගැන ආහාර ප්‍රසන්න භාවයේ ඉපදිලා බුද්ධානුස්සතිය වැඩිලාද? නෑ. බුද්ධානුස්සති සංඥාවක් තියනවද? නෑ. ධාතු තූප සංඥාවක් තියනවද? ධාතු තූප සංඥාව චුට්ටක්වත් නෑ. මේ ධාතුන් වහන්සේලාට ප්‍රසන්න වුණා කියලා අදහසක් නෑ. කෑම ගැන තිබ්බ ආශාව නිසා, කෑම ගැන තිබ්බ පැහැදීම නිසා, ආහාරයට තිබුණ ලොල් බව නිසා, කෑම ලබා දෙන තැනක් කියන අදහසින් ස්තූපය දෙස බැලුව නිසා
එහි විපාකය ලෙස දෙව්ලොවට පවා ගියා ඒ තිරිසනෝ. එහෙම සුගතියෙන් සුගතියට ගිහිල්ලා තමයි මට්ට කුණ්ඩලී වත්තුවේ මට්ට කුණ්ඩලී මරණාසන්න මොහොතේ භාග්‍යවතුන් වහන්සේව දැකලා දෙව්ලොවට ගියානේ. මේ මට්ට කුණ්ඩලී පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ සුනකෙක් වෙලා බලු පැටියෙක් වෙලා ධාතු තූපයෙන් ඉවත ලන පූජා භෝජන අනුභව කරද්දී ඇති වුණ පැහැදීම් සිත නිසයි. ඒ සිත කොච්චර බලවත්ද නිරයේ යන්ට මැරෙන වෙලාවේ මට්ට කුණ්ඩලී මැරිලා සාමාන්‍ය විදියට මැරුණා නම් නිරේ උපදිනවා. එහෙම මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට යොමු වුණා. බුදුරැස් මඩල දැක දැක මිය ගිහින් ස්වර්ගයේ ඉපදුනා. මක්නිසාද? පදුමුත්තර බුද්ධ ශාසනයේ ධාතු තූපය දිහා ආහාර ප්‍රසන්න සිතින් බලන් හිටපු වෙලා. ඒ නිසා පින්වත්නි යමෙක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින සෑයක් බොහෝ සර්වඥයන් වහන්සේගේ නමින් තනන ලද ප්‍රතිමාවක් හෝ බෝධි වෘක්ෂයක් දෙස බලා ප්‍රසන්න වන්නේ නම් පැහැදීම් මාත්‍රයක් උපදවා ගන්නේ නම් ප්‍රසන්න චිත්ත මාත්‍රයක් ඇති කරගන්නේ නම් අහෝ මේ බුදුරජුන්ය කියන සංඥාව උපදවගන්නේ නම් මොනතරම් විපාකයක් ලැබෙයිද කියලා අපිට හිතා ගන්නවත් බැහැ. ඒ නිසා යම් කෙනෙකුගේ බුද්ධානුස්සතිය අවසන් වන්නේ නිවනින්මයි. ඉන් මෙහා නැහැ. බුද්ධ පූජාවේදී උපදින බුද්ධ ගෞරවයක් බුද්ධානුස්සති මානසිකාරයක් නිවනටම තල්ලු කරලා ඉවර වෙන්නේ. නිවනටම තල්ලු කරලායි අවසාන වෙන්නේ. ඒ නිසා සුළු කොට තකන්ට එපා බුද්ධ වන්දනාව. සුළු කොට තකන්ට එපා බුද්ධ පූජාව. භාග්‍යවතුන් වහන්සේ අභියසට යනකොට හොඳට හිත සංවර කර ගන්න ඕන. ගෞරවයේ උපදව ගන්න ඕන. කොන්ද ළඟින් නැවිලා හිස පාත් කරගෙන දෑත් එකතු කරලා අංජලි කර්ම කරගෙන වැඳගෙන හුස්ම පවා හිමීට ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ සමාධියෙන් මේ මා ඉදිරියේ වැඩ සිටින අය ඒ උත්තමයන් වහන්සේට පක්ෂපාතී, ඒ උත්තමයන් වහන්සේට කීකරු, ඒ උත්තමයන් වහන්සේගේ යටහත් පහත් 16ක් වගේ මම ඒ 16 මේ බුදුරජුන් කරා පැමිණෙනවය කියලා බොහෝම ගෞරව සම්පයුක්තව යන්න ඕන. කොච්චර භයපක්ෂපාතී වෙන්න ඕනද? වෛශ්‍රවණයාට අපරාධයක් කරපු යක්ෂයෙක් ඒ වෛශ්‍රවණයා කරා එනවා වගේ. ඒ කියන්නේ වෙසමුණි දිව්‍ය රාජයාට අපරාධ කරපු යකෙක් වෙසමුණි දිව්‍ය රාජයා ළඟට එන්නේ බොහොම බයෙන් තැතිගත්ත සිටින්නේ. මොකද වෙසමුණි දෙව් රජුන්ට අපරාධ කරපු යකුන්ට දෙන දඬුවම තීරණය කරන්නේ වෛශ්‍රවණයා. අන්නේ වෛශ්‍රවණයාට අපරාධයක් කළ යකෙක් වෙන විදිය කොහොමද? දැකලා නැහැ. දල පුට්ටු වෙනවා. මේ යකාගේ දත් ඔක්කොම එකට පුට්ටු වෙනවා. දත් නෙවෙයි දල පුට්ටු වෙනවා. සියොලමින් දහදිය වැగిරෙනවා. වචන කතා කිරීමේ හැකියාව නැති වෙනවා. දෙයක් බැඳ ගන්නවලු හිස් මුදුනේ. අතපය ඔක්කොම පණ නැති වෙනවා. දැස් දල්ව ගන්නවලු වෛශ්‍රවණයාගේ පාද දිහාවට මූණ බලන්න බෑ. තේජස නිසා වකුටු වෙලා බොහොම අමාරුවෙන් තමයි දන ගහගෙන ළඟට යන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට යද්දී කෙලස් බරිත අපි
කෙලස් කන්දක්නේ. යන්නේ කෙලස් මාත්‍රයක් නැති උත්තරමය ළඟට. එහෙම යන එකත් අපරාධයක් කියලා සලකන්න ඕනේ. උන්වහන්සේ කරා පැමිණීම පවා අපරාධයක් හා සමානයි. මොකද සර්වාකාර පවිත්‍ර සුද්ධ පාරිශුද්ධ උත්තමේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ වැඩ සිටින කුටිය අපේ නලලින් ස්පර්ශ කරන්නත් බය වෙන්න ඕන. එහෙනම් මේ කුටියේ පාදයෙන් ස්පර්ශ කිරීම ගැන කවර කතාවද? ඒ කුටියට පය තබනවා නෙවෙයි හිස තබන්නත් බය වෙන්න ඕන. උන්වහන්සේගේ ගිලන්පස බඳුන උන්වහන්සේගේ භෝජන පාත්‍රයේ ස්පර්ශ කරන්න බය වෙන්න ඕන. ඒක තමයි පක්ෂපාතීකම. මොකද සංසාරයක් පුරා මහා පහත් අකුසල් කන්දක් අරගෙන ආපු උදවියනේ අපි. උන්වහන්සේ අස්කර කර සංසාරය ආවේ. අපි රැස් කර ආවේ. උන්වහන්සේ කාමයන් බැහැර කළා. අපි කාමයන්ම උකහා ගත්තා. උන්වහන්සේ වීරියම පුරුදු කළා. අපි කණ්ඩායි බුදියන්ලයිම පුරුදු කළා. මෙකල මෙන්මයි එකල අනුභව කරනවා නිදියනවා පුරුදු කළා. උන්වහන්සේ ඊතා කුඩා ලදරුවියේ පවා මෛත්‍රියම පැතිරෙව්වා. අපි මෑණියන්ගේ තනබුරුල මොහොතක් පරක් වුණාම කොහොමද බඩේ පා හප්පලා අද්දිගෑරලා කරන්න පුළුවන් එකම දේ උපරිම අයින් කළා. මොකද්ද? මුද්දට වැළපුණා රුන්න බල ධාරක දරුවන්ට තියෙන උපරිම බලය තමයි අඩනේ. ඒක උපරිමයෙන්ම කළා. එයි කිරිපරක් වුණාම ආපු තරහට ඒ තරම් පුංචි කාලේ ඉඳලා හොඳට කෝපය යහමින් සුවසේ පුරුදු කරලා තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙව් අපි ගිලන්පසකුත් අරගෙන හරි ආඩම්බරයෙන් පපුව ඉස්සරහට තියාගෙන ලොකු පිනක් කරනවා කියලා හිතාගෙන යනවා. අනවරාග්‍ර සංසාරයේ උපන් සනයෙහි උපන් මොහොතෙහි තමන් වහන්සේව ඝාතනය කරන්නට පැමිණි අගී මාළනම් ගදකයාටත් අනන්ත මෛත්‍රී සාගරයක් වුණ බුදුරජාණන් වහන්සේට බෝධිසත්ව කාලේ චුල්ල ධම්මපාල ජාතකයේ උන්වහන්සේ ධර්මපාල කුමාරයා වෙලා මාස 6ේදී අඟලේ කෑලි වලට කැපුව කකුලේ ඉඳලා හිසට යනකම්. එහෙම කෑලි කපද්දී පිය රජතුමාට කෑලි කපන වදකයාට කෝප චිත්තයක් උපදවන්නේ නැතිව කැබලි කපද්දී අඩා වැළපෙන මෑණියන්ට තියෙන කරුණාවම ඒ කෑලි කපනකොට අම්මා අඬනවානේ. ඒ අම්මා ගැන තියෙන ආදරයම වදකයා ගැන උපදව ගත්තා ශ්‍රී මහා බෝධිසත්වයන් වහන්සේ. එහෙව් උත්තමයන් වහන්සේ කෙලෙස් නැසලා බුද්ධ රාජ පදවිය ලබලා වැඩ ඉන්න සුද්ධ කුටියට ප්‍රවේශ වීම පවා අපට මොනතරම් භය උපදවන්න ඕනද? ඒ නිසා පින්වත්නි මේ බුද්ධෝපස්ථානය සාමාන්‍ය උදවියට කරන්න බෑ. වේදේහ මුනි භගීරථ පුත්‍ර ආනන්දයන් වහන්සේ කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා බුද්ධෝපස්ථානය කරන පින ලබා ගන්නට. කල්ප ලක්ෂයක් පෙරම් පුරලයි ආනන්ද මහා මුනීන්ද්‍රයන් වහන්සේ අග්‍රෝපස්ථායක තානාන්තරය ලැබුවේ. එහෙව් බුදු කෙනෙක් අපට හම්බ වෙලා තියෙනවා උදේ හවස මල් පුදන්නට, උදේ හවස නලල තිය වඳින්නට, උදේ හවස දැක බලා ගන්නට. මේ නුදුරේ දන්ත ධාතුව වැඩ ඉන්නවා. ඕනනම් කම්මැලි නැත්තම් උදේම නැගිටලා
හැමදාම උනත් බුද්ධ පූජාව අරන් යන්න පුළුවන් මේ ළඟ. අඩුම ගානේ බදාදටවත් සෙනසුරාදටවත් ඉරිදටවත් යන්න පුළුවන්. මහසෑයට උනත් බස් එක එල්ලුණා නම් පැය 3යි. චිත්‍රපටියක එල්ලිලා පැය 3 ඉන්නේ අගේට. මියුසිකල් ෂෝ වලට ගිහිල්ලා කොල්ලු කැඩෙනකන් උඩ පැන නටන්නේ කොල්ලෝ අගේට. ඒ වගේම වෙලාවක් මහසෑය වටේ ප්‍රදක්ෂිනා කරන්ට යොදවන්න පුළුවනි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන තියෙන හැඟීම තෘප්තිකර නෑ. ඒ සත්‍යයන්ට කාමයන් තරම් බුදුරජාණන් වහන්සේ ගැන තියෙන හැඟීම තෘප්තිමත් නෑ. මොකද කරුණේ තමයි සංසාරයේ දෝෂය. සසරදී කාමයට වඩා බුද්ධෝපස්ථානය තෘප්තිමත් කරපු කෙනෙකුට තමයි ටීවී එක වහන්න වෙනවා. ඇයි? බුද්ධ පූජාව අමාරුවෙන් හරි වහගන්නවා අමාරුවෙන්. අද ඕනේ නේ කරන්ට් එකක් නැහැ. දැන් මම කියන්නේ අපේ ආරණ්‍ය වෙන්නේ නෑ. අපේ ආරණ්‍ය වෙනවා මේ. කරන්ට් නෑ අද නේද? ඒතර මම යතුරු ඉලෙක්ට්‍රික් නෑ. පිටත අගේට කරපුවම ඇරෙනවා. ඉතින් විදුලිය නොතිබුණු කාලේ මැටි පහනක් දල්වාගෙන ඔය තේමාව කරේ. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට ධම්සක කරකුවේ ඉලෙක්ට්‍රික් බෝඩ් දිනනද? නෑ. අබතෙල් පහන් පත්තු උනේ හැමතැනම. අබතෙල් පහන් පත්තු උනේ ඒ කාලේ ධර්මාලෝකය බඹලොවට පැතිරුණා නම් අපිට මේ කරන්ට් නෑ අද බෑ වගේ නේද? එහෙම අදහස් ඇති කරගන්න බෑ. බුද්ධ පූජාව මහා ගෞරවයක් අපට. බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේට අපි මේ ගෞරව කරන්න හදනවා කියලා හිතන්න එපා. මොකද අපි වගේ කෙලෙස් තියෙන උදවිය බුදු කෙනෙකුට කොහොමද ගෞරව කරන්නේ? අපි මේ බුදුරජාණන් වහන්සේට ගෞරව පිණිසයි මේ මල් පුදන්නේ කියලා කිව්වට බුදු කෙනෙකුට මල් පුදන්න තරම් ගෞරවයක් අපිට තියෙනවා. ඇත්ත කතාව තමයි අපට ගෞරවයක් ඒ භාග්‍යවතුන් වහන්සේට নমස්කාර කරන්න ලැබීම. අපට ගෞරවයක් උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න ලැබීම. අපට මහා නිධානයක් උන්වහන්සේගේ ධර්මය තියෙන තැනක උත්පත්ති ගන්න ලැබීම. අපි කවුද එච්චර දෙයක් ලැබෙන්න? මොකද්ද තියෙන සුදුසුකම්? බැලුවොත් ඉරිසියාවෙන් ඉන්නේ. බැලුවොත් තමන් උසස් කළ අනුන්ව පහත් කරලා කතා කරන්නේ. බැලුවොත් අනුන් එකක් හොයන්නේ. හැබැයි තලදා හඳුරු මෙහා පැත්තේ. නේ? කෙලස් කඳු. මෙන්න හේවිසි ගහනවා තලදා මෙතුරු එහා පැත්තේ. ඉරිසියාව නැති වෙලාවට රාගය ඉවර වෙනකොට ආයෙ ඉරිසියාව. සමහරවිට මාරුවට හොයන්න බෑ කොහොමද තියෙන්නේ කියලා. ඒ තරම් වේගෙන් කෙලස් මාරු වෙනවා. පැය 24 ටික විනාඩි 5ක් හිත එකඟ කරගෙන මෙත්තා මානසිකාරයවත් වඩා ගන්නට බෑ. හැබැයි බුද්ධ ශාසනය ලැබලා උත්පත්තියෙන් පරම්පරාවෙන් බෞද්ධ අපි කොච්චර පින්වන්තද නේද? කෙලස් කඳු ගගහ බුදු කෙනෙක් හන්දියක් ගානේ දර්ශනය වෙනවා. භාග්‍යවතුන් වහන්සේ හැමතැනම බලන දිශාවේ වැඩ ඉන්න රට අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වත්නි මට නම් තේරෙන විදිහට හොඳටම
නුසුදුසු පිරිසකට ලෝකේ උතුම්ම දායාද ලැබිලා. එහෙනම් ඒකට අපිට හිතන්න තියෙන්නේ මොකද්ද? මෙහෙමවත් සුදුසු එවුන් ටිකක් අනිත් මහද්වීප දූපට්ටිගේ නැතුව ඇති. නේද? හොඳට හිටියට hina වෙලා කාලා චීස් බටර් කාලා සුදුවට හිටියට මේ මුන්තරන්වත් එතකොට පිනක් තියෙන උන් ටිකක් ඒවයි නැතුව ඇති. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ? මේ වීරි අලින්ටම තවදුරටත් මේ වීණාව වයන්න ඕන. කොයි වෙලේ හරි ඔය කන්වල තියෙන දෝෂය සුව වෙයි කියලා බලාපොරොත්තු වෙන්න. කරන්න දෙයක් නැහැ. ඒ නිසා කෙලස් කහට පැත්තකින් තියලා තමන් වෙනුවෙන් බුදුන් වඳින්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නෙවෙයි ගිලන්පස පූජා කරන්නේ. කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන් අපි වෙනුවෙන් අපිට නිවන් දකින්න. සමාධිය මధుර වෙන්න චතු මధుර පුදන්න ඕන. සංසාරේ චතු මధుර පුදලා නැති අයට සමාධිය මధుර නැහැ. සමාධිය ප්‍රණීත නැහැ. විනාඩි 5ක් හරි හිත එකඟ වෙන්නේ චතු මధుර ටිකක් පූජා කරලා තියෙනවා. අෂ්ට සමාපatti උපදින්න අෂ්ටපාන පූජා කරලා තියෙනවා. ඒහි වික්ෂු උපසම්පදාව ලැබෙන්න අෂ්ටපරිස්කාර පූජා කරලා තියෙනවා. එහෙම පින්පොත දිගාරින්න අද සුදුසු කාලේ නෙවෙයි. ඒ නිසා පින්වත්නි මග වියදම් හොයාගන්න මිනිස්සෙක් වගේ සංසාරේදී හරි නිවන් දකින්න පිරිකර ටික ලෑස්ති කරගන්න. සංසාරේදී හරි කාමයන් අත්තරින්ට මහාන උපසම්පදාවක් ලබා ගන්නට අවස්ථාව ලෑස්ති කරගන්න. අනාගත බුද්ධ ශාසනයක හරි මගඵල ලබන්නට මේ ලැබිලා තියෙන බුද්ධ ශාසනය උපරිම ප්‍රයෝජනෙට ගන්නට භාග්‍යවතුන් වහන්සේම වදාලා මහණෙනි තථාගත අරහත් සම්්‍යක් සම්බුද්ධ තෙමේ කුමක් කළ යුතුද? තථාගත බුදුරජාණන් වහන්සේට කුමක් කළ යුතුද කියලා ඇහුවොත් උන්වහන්සේම වදාරනවා වන්දි තබ්බං අභිවාදි තබ්බං වැඳිය යුතුයි වඩාත් වැඳිය යුතුයි ගරු කළ යුතුයි සත්කාර කළ යුතුයි දෙවියන් බමුණු මරුණු ශ්‍රමණ බමුණන් සහිත ලෝකය බුදුරජුන්ට කුමක් කළ යුතුද? වැඳිය යුතුයි සත්කාර කළ යුතුයි ගෞරව කළ යුතුයි. බුදුරජාණන් වහන්සේට වෙන අපි කරන්න පුළුවන් දෙයක් තියෙනවද? වෙන කළ යුත්තක් නැහැ. කළ යුත්තේම ගෞරව කිරීම. සමහර උදවිය කියන උන්වහන්සේගේ පාරේ යන්න ඕන. මොකද කියන්නේ? උන්වහන්සේගේ පාරේ යන්න ඕන. යයි. උන්වහන්සේගේ පාරේ යන්න පුළුවන් අපිට. හිතන්නවත් බෑ. ඔබෙන් දැන් හිතුවදී දොරට තට්ටු කරනවා දැන් අද රැ වෙනවනේ ටිකක්. ඔන්න උදේම දොරට තට්ටු කරනවා නිදි මරගාති කියලා දොර ආයෙනකොට එක්කෙනෙක් ඇවිල්ලාම ඇහැක් දෙන්න බැයිද? ඇහැක් ඊට මොකක්? බෝධිසත්වයන් වහන්සේ එතකොට කිව්වා ඇයි එකක්? මං ගාව තියෙනවා දෙකක්. ඉල්ලන්න දෙකක්. මං දෙන්නම් ඔබට ඇස් දෙකක්. හවුස් කෝට් එක දාගෙන ඇවිල්ලා දොර අරගුවා ඇහැක් ගන්න බැරි වෙයි. ඇහැක් මොනවා වෙයිද? උන්වහන්සේගේ පාරේ යන්න පුළුවන් වෙයිද? හිතන්නවත් බැහැ. ඇහැ එකක් මොකටද? ඉල්ලන්න දෙකක්. තව කල්ප කීයකින් එහෙම කියන්න පුළුවන් වෙයිද? කල්ප කෝටි අසංඛ්‍යයක් ගියා. බෑ. ඉතින් වැඩ පෙන්නන්නවත් කරන්න බැරි වැඩ ඒවා. වැඩ පෙන්නන්න හිතාගෙන බැරි වැඩත් සමහර මිනිස්සු කරන්න උත්සාහ කරනවානේ. එහෙමවත් කරන්න බෑ උන්වහන්සේගේ ගමන යන එක. උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ. අපි ඒ හිතන්නේවත් නෑ උන්වහන්සේගේ පාර තෝරගන්න. අපි කවුද? ශාවකෝහමස්මින්. මම ශ්‍රාවකයා. භගවා හමස්මින් සත්ත. බුදුරජාණන් වහන්සේ මගේ ගුරුවරයා. ශාස්ත්‍රුන් වහන්සේ.
මම උන්වහන්සේ කියන දේ අහන කෙනා. කී කරු කෙනා. සාස්ෘ උන්වහන්සේගේ 16ක්. ඉතින් කුමක් කළ යුතුද? ඒ භාග්‍යවතුන් වහන්සේට වැඳිය යුතුයි. සත්කාර කළ යුතුයි. ගෞරව කළ යුතුයි. සම්මාන කළ යුතුයි. උන්වහන්සේ අපිට වදාලා උන්වහන්සේ අනුව එනවනම් කොහොමද කියලා. උන්වහන්සේ අනුව යනවනම් කොහොමද? අපි ගොඩක් දේශනවල මේ උපමාව කියනවා. මොකද ඒකම තමයි උපමාව. කකචූපම උපමාව දන්නවා. කියතක් ගත්ත හොරේ ඔබව කෑලි කෑලි වලට කපනකොට මහණෙනි තරහ ගන්න නැතුව ඉන්න පුළුවන් නේද? කෑලි කෑලි වලට කපද්දිත් ඔබට කෝපය ඇති වෙන්නේ නැත්තම් එතකොට තමයි මා අනුව යන්න පුළුවන්. එතකොට තමයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ. මොකද කියන්නේ? බෑනේ එහෙනම් වැඳපල්ලා. උදේට හවසට දවල්ට තුන් වරුවේ නලල තියතියා වඳින්න ඕන. ඇයි? සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් සප්ත මහා සාගර ජල කඳට වඩා රුධිර ගංගා වගුරු වල දන් දීලා තියෙනවා. මහා මේරු පර්වතය වැහිලා ගියත් ඉවර වෙන්නේ නැති තරම් දරුවෝ ගැට ගහලා දුන්න වරපට එකතු වෙලා තියෙනවා. දරුවෝ ගැට ගහලා දානි දීලා ඒ දරුවෝ ගැට ගහපු වරපට ලනු කෑලි එකතු කළොත් මහා මේරු පර්වතයක් වැහිලා යනවා කියනවා. යොදුන් 84000ක් මහමෝදේ ගිලිලා යොදුන් 84000ක් මහමෝදෙන් උඩට මතුවන මහා බලගත් තව්තිසා දෙව්ලොව මුදුනේ දරාගෙන ඉන්න මහා මෙරක් වැහිලා යනවා. මගේ බුදුරජාණන් වහන්සේ සසර දන් දෙනකොට දරුවෝ දන් දෙද්දි ගැට ගහපු වරපටවලට මොකද කරන්නේ? එකෙක් ඉල්ලලා බුද්ධ ශාසනයට දෙන්න බෑ. බණ ඔස්තාරලා. පැය 24ක් බණ ඉන්නේ. ඔල්ලා මහාන කරමුද? මේ අපට වඩා සැපට ඉන්නවා. ඒකක් දන්නවා. ඒත් බෑ. එහෙනම් මොකද කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේට නමස්කාර කළ යුතුයි. මොකද අපට එකෙක් දී ගන්න බෑ. ජූජක බමුණා නෙවෙයි ඉල්ලන්නේ නැහැ. ජූජක බමුණා ඉල්ලන්නේ දෙන්නේ නැහැ. එතකොට ජූජක බමුණා වගේ දරුණු බමුණෝ ඉල්ලද්දි දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ අත්හැරීමක් පුරුදු කළා. සසර පුරාවට අපිට කරන්න බෑ. අපිට හිතන්නවත් බෑ. එහෙමනම් අපිට කරන්න පුළුවන් උන්වහන්සේට වැඳපල්ලා. වඳින්න විතරයි පුළුවන්. ගෞරව කරන්න පුළුවන්. ඔළුව පාත් කරන්න පුළුවන්. ඇයි අපි අම්මට තාත්තට වඳින්නේ? වෙන කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නෑ. අපිට කැවුවා අපි කවුරුද? අපි වෙනව අපි නාවනවා. ඉතින් ඔබ සර්වන්ට් කෙනෙක් දාලා කරන්න පුළුවන් මේ වගේ සල්ලි තියනවා නම් අම්මට සලකන්න පුළුවන් ඒක. අමාරු නෑ. තාත්තට සලකන්න පුළුවන්. පින්වත්නි ඒක සීමා කරන්න බෑ. රුපියල් 100ක් වොමනා වෙලාවේදී 100ක් දෙන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ 1000ක් දෙන්න කෙනෙක් එන්න පුළුවන්. හැබැයි අර 100 වොමනා වෙලාවේදී ඔය කවුරුත් හිටියේ නෑනේ. අන්න ඒ වගේ තමයි අම්මයි තාත්තයි. අවශ්‍යම වෙලාවෙදී අපි ළඟ හිටියා. ඒ නිසා ණය ගෙවන්න බෑ. ගෙවලා ඉවර කරන්න බෑ. ඒ නිසා වැඳිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙනම් පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ ගැන දෙමව්පියන් තමන්ගේ සතුට වෙන්නේ දරුවෝ හදන්නේ. තමන්ගේ දරුවෝනේ. භාග්‍යවතුන් වහන්සේ මේ අපි උන්වහන්සේව අඳුරන කාලේද අපි වෙනුවෙන් පෙරුවේ. අනේ නෑ අපි කිව්වද පෙරුම් පුරන් යන්න එහෙනම් අපි බලන් ඉන්නවා කියලා. එහෙම ගනුදෙනුවක් තිබ්බද? නෑ. කිසිම ගන්න. වසර 2600
ගණනක් ගිය කල ශ්‍රී ලංකාදීපේ අපි ඉපදිලා මෙහෙම බුද්ධ ශාසනයේ වැඩ ටික කරලා දෙන්නම්. ඒ නිසා ස්වාමීන් පෙරම් පුරන්න කියලා කිව්වද? නෑ මොකවත් නෑ. අපේ පව් හොදන්ට තරම් උන්වහන්සේ පිරිසිදු කෙනෙක් වුණා. පිරිසිදු ජලයෙන් කුණු හොදන්න පුළුවන්. කුණු කානුවකින් අරගෙන කුණු හොදන්න පුළුවන්. මූත්‍රා වලින් අසුචි හොදලා පළක් තියෙනවා. පළක් නෑ. අන්න ඒ වගේමයි අපවිත්‍ර කෙනෙක් තව අපවිත්‍ර කෙනෙක්ව කොච්චර පවිත්‍ර කරන්න හැදුවත් දෙදෙනාම තවදුරටත් අපි අපවිත්‍ර වෙනවා මිසක් එක්කෙනෙකුටවත් පවිත්‍ර වෙන්න බෑ. අපවිත්‍ර කෙනෙක්ව පවිත්‍ර කරන්න පුළුවන් පවිත්‍ර ඊතා පවිත්‍ර කෙනෙකුටයි. ඊතාම පවිත්‍ර උත්තමයා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට පුළුවන් මේ කෝටි ලක්ෂයක් සක්වලේ සියලු සත්වයන්ගේ පව් හොදන්න. ඒ තරම් පවිත්‍රයි. මුළු විශ්ව ධාතුවේම පව් ගෙනල්ලා හේතුවත් උන්වහන්සේ පවිත්‍රයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හා සමාන යාග තොටුපළක් මේ ලෝකෙ වෙන්න නැහැ. පුණ්‍ය තීර්ථයක් පින් තොටුපළක් ලෝකෙ නැහැ. ඒ නිසා පින්වත්නි මැලි වෙන්න එපා. කම්මැලි වෙන්න එපා. අලස වෙන්න එපා. බුදු ගුණ වඩන්න. බුද්ධෝපස්ථාන සිද්ධ කරන්න. මොකවත්ම බැරි නම් හැන්දෑවට වෙන වැඩකුත් නැත්තම් ඔය නාලිකා දෙකක් බණ කියනවා. මාරුවෙන් මාරුවට ඔය නාලිකා දෙක දදා බුදු ගුණ සිහි කර කර ධර්ම මනසිකාරය දියුණු කර ගන්න. ඕපාදූප කයි කතන්දර පල් හැලි පැත්තකට දාන්න. අනුන්ගේ දේවල් හොයන එක පැත්තකට දාන්න. සමහර උදවිය ඉගෙන ගන්න අභිධර්මය. හැබැයි ලාමක කෙලෙස් හඳු මොනවත් දියුණු වෙලා නැහැ. ඒ නිසා ඔබ මේ ධර්ම විනයේ තියෙන ශ්‍රේෂ්ඨම වැඩපිළිවෙල පටන් ගන්නට භාග්‍යවතුන් වහන්සේට ගෞරව සම්පයුක්තව වාසය කිරීම ආරම්භ කරන්න. බුදුරජාණන් වහන්සේට සත්කාර ගෞරව කරන්නට ගෞරවනීය ජීවිතයක් හදාගන්නට. පින්වත්නි මේ බුද්ධ ශාසනය අපිට මේ ජීවිතේ මගහැරිලා අපිව කරකවලා නිරයකට ගියොත් ආය බුදුන් වඳින්ට කල්ප කෝටි ගණනකට අද්දක එකතු කරන්න හම්බෙන්නේ නැහැ. අපිව බැරි වෙලාවක් ගලවගෙන ගිහිල්ලා ලෝක කුඹයට වැටුණොත් වේතරණි ඉරා නදියට වැටුණොත් ආය බුදු කෙනෙක් දැකලා අද්දක ඔසවන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වස්තු තණ්හාවකින් මැරිලා වස්තු තණ්හාවකින් කියන්නේ මෙතන ඉතින් ඉන්න අය කෝටි ගණන් තියෙන උදවිය. ඔය දෙපැත්තට පැද්දෙන කිරි ගාන ලෑලි අල්මාරියක් ඇති. ඕකේ එක ලාච්චුවක ඇති ඔය ඕනම් පවුමත් දෙක. ඒකත් නැද්ද දන්නේ නැහැ. මේ දවස්වල ඒකත් සමාජයට ආරක්ෂාවට මේ තියලා ඇති බැංකුවක. ඉතින් මේ අන්න ඒ වගේ චූටි එකක් ගැන හිත පිටුවාගෙන හොඳ සීයෙන් මැරෙනවා. අර පොඩි පවුමක හිත හොඳට පිටුවල සීයෙන් මැරෙනවා. මේ අපි දන්නේ ඒවා කියන්නේ. අනේ ඊට වඩා සීය පිටුව ගන්න උගා වටින රත්නයන් ගැන ජීවිතේ ඉගෙනනවා. ගියේ නෑ උන්ට. ඇයි? ජීවත්ුනේ අනාගතේ. අතීතයට සාප කර කර අනාගතේ ජීවත් වෙවි මැරෙනවා. අතීතයට සාප කර කර අනාගතේ ජීවත් වෙලා මැරුණ ඔක්කොම පෙරේත ලෝකෙ ඉපදෙනවා. නවත්තන්න බෑ. ඉතින් ජීවත් වෙලා ඉන්නේ උනුත් මෙරි උපදිනවා. ඒ තොইল කරපුවා. ඒ එනවනේ පවුම හොයන් එනවා. අර ලෑලි අල්මාරිය කිරි ගාන අල්මාරිය ගිහිල්ලා ඇවිල්ලා ඉන්නවා. 50 තරම් වල ගෙනාවුවා දැවැද්දට. ඉන්නවා අරකට වෙලා. විදෝ. එහෙම ඉන්න പ്രേතියෝ ගොඩ බැලුවහම
සතර මහා ගංගාව පිරිත් කරත් මහවැලි කැලණි කළුවලවේ මහා ගංගා හතර පිරිත් කරත් මුන්දලා පන්නන්න බෑ. ඒ වතුර ඔක්කොම ඉහළ ඉවර වෙනවා. ප්‍රේතයෝ ඉවර වෙන්නේ නැහැ. ඒ තරම් പ്രേත ලෝකය පුදුම අප්‍රමාණයි. මොකද දැන් ඔය අර නම අමතක ආච්චිලා සීලා ඉන්නවනේ. නම අමතක වුණාට ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ මොනවරු කවුද කියලා. ඒගොල්ලෝ වෙන්නේ ඔක්කොම කරේ. මෑන්නකට ඇවිල්ලා කියනවා අනේ මගේ මිනිබිරි එන්න අපේ ස්ථානයක් තියෙනවා යන්න. කියලා අදාළ වැසිකිළියට අරගෙන යනවා. මොකටද? ඒකට ගන්නද? නෑ. කක්ක සුවඳ බල සුවඳ බල සමහර වෙලාවට අවුරුදු 100ක් යනවා සුවඳ බල ඉවර වෙනකොට. එතකොට අවුරුදු 100ක් ඇතුළත කී දෙනෙක් මල පාගනවද? ඒ වැසිකිළිය පස් වෙලා වැහිලා ගියොත් ඊළඟ එකට යනවා. සුවඳ බලනකොටම ඊළඟ අවුරුදු 100 ඉවරයි. ඔබ හිතලා බලන්න මුත්තප්පලා කිරියත්තලා මොනුගුරෝ කොච්චර ඇත්ත ඔබේ টয়ලට් වලේ. මේ ඔබ හිතනවා මේ ඔබට ධර්මය ගැන විශ්වාසයක් තියෙන හින්දා ඔබට මේක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් කෙනෙකුට hina යා මම කියනවා කියලා. හැබැයි සත්‍ය ඒකනේ. ඉන්නවනේ. ඇත්ත ඒකනේ. කොච්චර අවාසනාවක්ද බලන්න. නමවත් නොදන්න මුණුබුරු මිනිබිරියෝයි ආච්චිලා සීයලයි පරම්පරාවක් වගේ. එනිසා පින්වත්නි මේ ජීවිතේට වෙන්න පුළුවන් ලොකුම අපරාධي පිළිකාවක් වැළඳන එක නෙවෙයි. ජීවිතේට වෙන්න පුළුවන් ලොකුම අපරාධය අයියෝ මට ඩයබටික් කියලා මැරෙන්න හදනවා සමහර අය. දැන් ඒකත් නෑ. දැන් කියන්නේ ડિප්‍රෙෂන්. දැන් අලුත්ම ප්‍රවණතාවය ડિප්‍රෙෂන්. හිම්බිරිසාව වගේ ඇහුවොත් ડિප්‍රෙෂන්. අපේ පොඩි සාන්නාසලක් තියෙනවා දැන් දෙනමක් තුනම බෙහෙත් වල කරනවා. ડિප්‍රෙෂන්. දැන් මම කිව්වේ දැන් ලොකු හාමුදුරු කෙනෙක් වෙලා ආරණ්‍ය ලයිට් බිල දැක්කොත් කෙලින්ම බින්නෝන්මාදයට වෙනවා. විෂාදෙන් නවතින කෙලින්ම බින්නෝන්මාදයට යනවා. එයි හේතුව මොකද්ද? තෘප්තිමත් නෑ. චූටි කාලේ ඉඳලා ඩිජිටල් තිරයක් දිහා බලාගෙන ඒකෙන් අතෘප්තිමත් තමයි ලොකු උනේ. ඒ නිසා දැන් සන්තුෂ්ත කරන්න බෑ. අසහනෙන් ඉන්නේ. රාගය විකෘති. කාමාශාව විකෘති. සාමාන්‍ය නෑ. තරහක් අසාමාන්‍යයි. සාමාන්‍ය තරහක් නෙවෙයි යන්නේ. අසාමාන්‍ය. මේ අසාමාන්‍යතාවයන් දුරු කරලා මේ විකෘති මානසිකත්ව වලින් නිදහස් වෙන්න මොකද කරන්න ඕන? බුද්ධ පූජාව තියන්න. මම කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ. බුද්ධ වන්දනාව කරන්න. කරණීය මෙත්ත සූත්‍රය අර්ථ මෙනෙහි කර සජ්ජායනා කරන්න. පර්යංක භාවනාව විනාඩි 5යි. ඉතුරු ඉරියව් 4 මෛත්‍රිය වඩන්න. විනාඩි 5ක් පර්යංකේ වඩන්න විනාඩි 5ක්. විනාඩි 5ක් බොහොම ටිකක් මේ කියන්නේ. ප්‍රතිඵල අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. මානසික හේතුවක් නිසා විෂාදයේ වැළඳෙනොත් අපි ඒක සාධාරණයි කියමුකෝ. මොලේ රසායනික ක්‍රියාවලිය වෙනසක් නිසා කියලා හරි වෛද්‍යවරු කියනවා කියමුකෝ. හැබැයි ඇත්තම කතාව තමයි මේ ජීවිතේ තියෙන ලැබුණු දෙයින් සතුට වෙන්න බැරි අසහනය තමයි හේතුව. ඒක තමයි ප්‍රධාන හේතුව. මම ඔබ සියලු දෙනාම මේ හේතුවටපත් වෙන්න පුළුවන්. ඔබත් මමත් සියලු දෙනාම ශෝකය පැමිණි කල බලාපොරොත්තු කඩා වැටුණු විට
බින්නෝන්මාදයේ දක්වා වුණා එතන හොඳටම උමතු වෙන්න උනත් පුළුවන්. හැබැයි බුද්ධ පූජාව තියෙන කෙනා කඩාගෙන පොළොවට සමතලා වෙලා වැටුණත් පිස්සු වැටෙන්නේ නැහැ. නැද්ද මම? පිස්සු වැටෙන්නේ නැහැ. අල්ලලා හිටිනවා බුදුරජාණන් වහන්සේගේ මහිමය නිසා. මොකද එයා දන්නවා වැටුණොත් වැටෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟට. සිරිපතුල ළඟට වැටුණ කෙනෙකුට ආයේ නැගිටින්න වෙන පිහිටක් ඕන නැහැ. එයා ඒ භාග්‍යවතුන් වහන්සේගේ පතුලෙන් එල්ලලා නැගිටිනවා. වැටුනේ කාගේ ළඟද? බුදුරජාණන් වහන්සේ ළඟට. එකෙක්වත් නැගිටන්න ඕන නැහැ. ශාස්ත්‍රඥ වහන්සේම ඉන්නවා. මේක ශ්‍රද්ධාවෙන් කරන්න ඕන එකක්. මම විශ්වාස කරන්නේ මේ රාගය කාටවත් පරද්දන්න පුළුවන් කියලා බෑ. මේක පරද්දන්න පුළුවන් ශ්‍රද්ධාවට විතරයි. මොකද යම් කෙනෙක් රාගයෙන් පීඩා විඳින්නේ නැත්නම් ඒ ඔක්කොම ශ්‍රද්ධාවෙන් කරන්නේ. ජීවිතේට බවසර කරන්න බෑ කියලා හිතුවයි බවසර කරනවා. මොකෙන්ද? ශ්‍රද්ධාවෙන්. සතියක් ඉන්න බෑ කියපු උදවිය මාසයක් ඉන්නවා. ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවමයි බලය. ශ්‍රද්ධාව කියන බලය නූපදින්ට අනිත් කිසිම බලයක් උපදින්නේ නැහැ. ඒ නිසා පින්වත්නි බුද්ධ වන්දනාව ඔබට මගේ අත්දැකීම් වලින් කියන්න ගියොත් මේ ධර්ම කරුණ වලින් ඔබට මම කිව්වේ අත්දැකීම් වලින් කියනවා නම් උතුම් ප්‍රතිඵලදායකයි. මෙලොව වශයෙන්ම පුදුම ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් බුද්ධ වන්දනාවේ. සතුරු කරදර බලාගෙන ඉඳි දුර වෙලා යන්නේ. කොච්චර භයානක සතුරු කරදරයක් වුණත් වැටමායිම පණින්නේ නැහැ. වැටමායිම පණින්නේ නැහැ. කොච්චර දක්ෂ ඉලක්කයක් තියෙන සතුරෙකුට උනත් පහර දෙන්න බෑ. බුද්ධානුභාවයේ හරහට හිට ගන්නවා ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීම කවචයක් වගේ. යුද්ධයට යන්න කලින් ඇඳපු යකඩ හැට්ටයක් වගේ. බුලට් ප්‍රූෆ් ජැකට් එකක් වගේ. ඕනම භයානක ආයුධයක් බුද්ධානුස්සති කවචයෙන් බිඳෙන්නේ නැතුව රැක ගන්න පුළුවන්. ඒ නිසා සතුරු උපද්‍රව දුරු කරන්නට බුද්ධ පූජාව මහා බලයක් වෙනවා. ඊළඟට අයවින කොඩි විනවලට ඔය තියෙන අමනුෂ්‍ය දෝෂවලට බුද්ධානුභාවයට වඩා කොහෙද අනුභවයක්? හරියට බුද්ධ පූජාව තියෙනකොට කොහෙන් හරි පිහිට එනවා. පිහිට ඇවිල්ලා බේර ගන්නවා. අනික රඟපාන්න නැතුව කැපී පේන්න දඟලන්නේ නැතුව නිස්සරණ අධ්‍යාසයෙන් යම් කෙනෙක් බුද්ධ වන්දනාව කරනවද? එයා බුදුරජාණන් වහන්සේව හරියට පරිහරණය කරනවා. එයා දන්නවා මම මේ සුදුසු කෙනෙක් නෙවෙයි. වේදේහ මුනි ආනන්දයන් වහන්සේ මේ වැඩේ කළේ. සාමාන්‍ය අපි නෙවෙයි. මහා ස්මෘතිවන්තයන් අතර අග්‍රයි. ධර්ම භාෂාකාරී ඔසවා වැඩ සිටියා. මහා බලගත් සක්‍ර බ්‍රහ්මාදී දෙවියන්ගෙන් নমස්කාර ලැබුවා. මහා කස්සප ආදී මහා තේරයන් වහන්සේලා පවා අපට ශාස්ත්‍රූන් වහන්සේ බඳුයි කියලා ආනන්දයන් වහන්සේට ප්‍රශංසා කළා. මහා කස්සපයන් වහන්සේ දහම් දෙසන්න වඩිනකොට භික්ෂුණී ආරාමයට භික්ෂුණීන් කතා වුණා අනේ ආනන්දයන් වහන්සේ නෙවෙයි අද එන්නේ මහා කස්සපයන් වහන්සේ. ඉන්දිකටු හදන කෙනා ඉදි මොකද මේ විකුණන අය ඇවිල්ලා. එච්චරයි කිව්වේ තුල්ලනන්දාට මොකද උනේ? තුල්ලනන්දා භික්ෂුණිය උමතු වුණා. ඒ මොහොතේ පිස්සු වැදුනා. ඇඟ පුරා ගෙඩි ඇවිල්ලා සැරව ඇවිල්ලා තුවාල වෙලා පණුව ගැහුවා. සිවුරු ඇරලා උමතුයෙන් ඇවිදලා මරණයටපත් වුණා. ඒ තරම් ආනුභාවයක් මහා කස්සපයන් වහන්සේට තියෙනවා. එක වචනයයි. ඒසා ආනුභාව සම්පන්න මහා කස්සපයන් වහන්සේ පවා උපාධ්‍ය ආසනයෙන් නැගිටලා පළවෙනි ධර්ම සංගායනාවේදී වේදේහ මුනි ආනන්දයන් වහන්සේ ධර්මාසනය බිඳගෙන ඊර්ති බලයෙන් පැන නැගුණ වෙලාවේ අපට ශාස්ත්‍රෝන් වහන්සේ බඳුයි
සාදු ආනන්ද සාදු කියලා පිළිගත්තා. ඒ තරම් උත්තමයේ තමයි බුදුරජාණන් වහන්සේට ශ්‍රී හස්තය දිගු කළ මැනව පෙන් වඩන්නේ මේ මුනිදුනි හස්තය දෝවණය කළ මැනව කියලා තේවා චාරිත්‍ර ඉෂ්ට කළේ. එහෙම චාරිත්‍රය අපට කරන්න ලැබුණා කියන්නේ. එහෙනම් ඒක සුළුපටු වාසනාවක්ද? ඒ නිසා හිත පහදවාගෙන එක වේලක් හරි බුද්ධ පූජාව තියන්න විශාල සැනසීමක් දැනේ. දවසේ කරදර පීඩා අවසන් වේ. බුදු මුහුණ දිහා බලාගෙන තමන්ගේ ජීවිතයේ තියෙන සියලු පීඩාවන් අමතක වෙලා යනකම් බුදු ගුණ කියන්න. විශාල ශාන්තියක් දැනේ. මේ මහානකම මෙච්චර කල් කරනවා නම් කවුරු හරි හාමුදුරු කෙනෙක් හරියට බුද්ධ පූජාව තියලා තියෙනවා. අටුම බුද්ධ පූජාවක් තියලා නැත්තම් මහානකම් කරලා නැහැ. කරන්න බෑ. කරන්න බෑ. එහෙමනම් මේ මහානකමේ මොකක් හරි අවුලක් තියෙනවා. අටුම බුද්ධ පූජාවක් තියන්න ඕන. නැත්තම් මහානකම් කරන්නත් බෑ. ඒ නිසා පින්වත්නි පැවිද්ද කරගෙන යන්න බුද්ධ පූජාව තිබ්බොත් ඒ ඇති. ඒකෙන් කරන්න පුළුවන්. උදාහරණ උපමා සහිතව මේ ධර්මයේ තියෙනවා. එතකොට මේ බලගත් මහානකමක් වුණත් පවත්තන් යන්න බුද්ධ පූජාවක් ප්‍රමාණවත් නම් ගිහි ජීවිතය ගත කරන උදවියට මේ සසරින් ගොඩ වෙන්න කොච්චර උදව්වක් බුද්ධ පූජාවෙන් ලැබෙයිද? කොච්චර උපකාරයක් ලැබෙයිද? ඒ නිසා ඔබ සම්භාවනාවට පාත්‍ර කළ යුතු, ගෞරවයට පාත්‍ර කළ යුතු, අතිශයින්ම ආදර ගෞරවයෙන් නමස්කාර කළ යුතු ලෞතර බුදුන් ඔබට ලැබී තිබෙනවා. ඒ බුදුරජුන්ට සත්කාර කරන්ට, ඒ බුදුරජුන්ට ගෞරව කරන්ට, ඒ බුදුරජුන්ට සම්මාන කරන්ට, ඒ බුදුරජුන් පුදන්ට නලල තබා නමස්කාර කරන්ට, උන්වහන්සේගේ නාමය බුද්ධෝ බුද්ධෝ යනුවෙන් නිතර සිහි කරන්ට, අතපය වාරු නැතිවන විට, වාත වේදනා එන විට, කරදර දුක් පීඩා එන විට බුද්ධෝ බුද්ධෝ කියලා සිහි කරන්ට, බයක් ඇති ගැනීමක් එන වෙලාවට විතරක් නෙවෙයි සතුටක් පැමිණෙන වෙලාවටත් බුද්ධෝ කියලා සිහි කරන්න. ආය පැකිලිලා වැටෙන්න යන වෙලාවට, කිඹුමක් යන වෙලාවට ඒ හැම වෙලාවකම බුද්ධෝ බුද්ධෝ කියලා සිහි කරන්න. ඔබ ඒකාන්තයෙන්ම උන්වහන්සේගේ ශ්‍රී නාමයෙන් ආරක්ෂා වෙනවා. රැකවරණ ලැබෙනවා, පව් ගෙවෙනවා. කෙලෙස් කහට දුරු කරලා නිවන කරාම පමුණුවනවා. ඒ නිසා පින්වත්නි මේ බුද්ධ ශාසනය නැමැති මහානීය පුණ්‍යක් ශේෂ්ත්‍රයේ ඔබේ සිත රෝපණය කරගන්නට, මේ පින් බීජ වපුර ගන්නට, මේ සසර දුක ගෙවනවා කියන අදහසෙන් අවංක ශ්‍රාවකෙක් බවට පත් වෙන්න, ඒ සඳහා ඔබට මේ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන්ම උපකාර වේවා.